ඕගොල්ලන්ගේ දැන් ඇහුවොත් එහෙම දැන් ඇස්ට්‍රොනොයිට් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ගගනගාමී කෙනෙක් වෙන්න කැමතිද කියලා ඇහුවොත් මම ওই ක්ලාස් වල ඉන්න ළමයිගෙන් එහෙම අහලා බැලුවා මේ ගොඩක් දෙනෙක් කැමතියි. ඇත්තට මගෙන් ඇහුවොත් නම් මම නම් කැමති නැහැ. ඇස්ට්‍රොනොයිට්ලා ගගනගාමී කොච්චර මේ අමාරුවෙන්ද මේ ජොබ් එක කරන්න කියලා. හරි. අපිට නිකන් අර කිව්ව ගමන් නිකන් ජොලියට වගේ හිතනවනේ ආපායි පාවි ඉන්න පුළුවන් නේ. උඩට වෙලා ඉන්න පුළුවන්. ඒක හැබැයි ඇත්තටම අතිශය අමාරු ජොබ් එකක් මේගොල්ලන් කරන්නේ. ඕගොල්ලන් අහලා ඇති. ඉතින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලන් දැන් මේගොල්ලන් රොකට් එකකින් යවෙනවා කොහටද අභ්‍යවකාශ මධ්‍යස්ථානයට. ගියාට පස්සේ මේගොල්ලන්ට ඉන්න වෙන්නේ මේ වගේ ලොකු චේම්බර් එකක්. ඒ කියන්නේ ලොකු අවකාශයක් තුල පොළවේ පය තියලා ඇවිදින්න බෑ. අපි දැන් පොළවේ හිටගෙන ඉන්නේ දැන් නේ. දැන් හිතන්නකෝ මෙතන ගුරුත්වාකර්ෂණය නැති වුණා කියලා මං එහෙනම් හිමීට ටික උඩට යනවා. හරි. ඕගොල්ලන් ගුරුත්වාකර්ෂණයේ ඉන්න තැන නැති වුණොත් ඕගොල්ලන්ට ඔය පොළවේ ඔහොම ඉන්න බෑ. ඕගොල්ලන් ක්‍රමයෙන් ඉහළට යෑමක් සිද්ධ වෙනවා. මේගොල්ලන්ට බිම පය තියලා ඇවිදින්න බෑ. නිකන් අර කුරුල්ලෝ පියාඹනවා වගේ තමයි මේගොල්ලන්ට අත් දෙක එහාට මෙහාට කර කර අවට තියෙන දේවල් අල්ල එව්වට තල්ලු දීලා තමයි ඉස්සරහට එහාට මෙහාට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ වගේ බෝඩ් එකකට තල්ලුවක් දීලා මේ පැත්තට යනවා. අන්න ඒ ඇරෙන්න මෙයාට වෙන මොකද අපිට මේ පියාඹන යන තටු නැහැනේ. නේ කුරුල්ලොන්ට නම් එහෙම හරි දිනවනේ අපිට එහෙම තටු නැහැ. අපි එතකොට මොකක් හරි වස්තුවකට ප්‍රතිවිරුද්ධ බලයක් දීලා තමයි චලනය වීමක් වෙන්න ඕනේ. හරි. එන් ආපු දෙන්න මාස 9ක් ඉඳලා ඇවිල්ලා තිබ්බේ. ඒ මාස 9න් මේගොල්ලන් මේ පොළවේ පය ගහලා ඉඳලා නැහැ. තේරුණාද? පොළවේ පය ගහලා ඉඳලා නැහැ. දැන් අපිට මේ හිතන්නකෝ හරි ජොලි වැඩක් කියලා හිතන්න මේ පියාඹියා බින්නේ හිතන්නකෝ පොළවට පය ගහන්න බැරුව මාස 9ක් ඉන්නවා කියන්නේ දුකන්නේ නේද? දැන් කෑම එකක් ගත්තොත් ඒ කෑම එකේ තියෙන දේවල් ටික ඔක්කොම උඩ යනවා. හරි. කෑම එකේ තියෙන ඔක්කොම දේවල් ටික උඩ යනවා. දැන් හිතන්නකෝ බත් තනම්මනක් නැහැ. හරි. ඒ කියන්නේ අපි වගේ බත් බෙදාගෙන කන්න එහෙම උයාගෙන කන්න බෑ. උයන්න බෑ. උයාගෙන කන්න යම් කිසි ක්‍රමවේද තියෙනවා. ඒ ඇරෙන්න අපි මේ ගෙවල් වල උයාගෙන කාලා වගේ එහෙම ඉන්න බෑ. එහෙම අභ්‍යවකාශ මධ්‍යස්ථාන එහෙම නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට ප්‍රෝටීන් බහුල ආහාර තියෙනවා. පොඩි ප්‍රමාණවල් ගත්තාම ආහාර වේලක නැති. ඒ කියන්නේ අපි බත් පිගානක් කන සයිස් එකේ ඒගොල්ලන් පොඩි බිස්කට් එකක්. ප්‍රෝටීන් තියෙන බිස්කට් එකක් කනවා. මේකට විටමින් දාලා ඔක්කොම වර්ග තියෙන්නේ. මේක කාපුවාම එයාට අර අපි බත් පිගානක් කෑවා සමානයි. ඒක විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා. පොඩි පැකට් වලට වතුර දාලා ඒ පැකට් එකක ස්ට්‍රෝ එකක් දාලා කටෙන් ඒක උරලා බොන්න ඕනේ. මේ වතුර නැත්තම් වතුර කැප්සූල් තියෙනවා. ඒ වතුර කැප්සූල් එක කටට දාගෙන මේ ඒක බොන්නත් පුළුවන්. එතකොට කාලා බීලා නේ ඊට පස්සේ මොකද කරන්න ඕන? ඒවා පිට කරගන්නත් බෑනේ. එතකොට ඒව කරගන්නත් වෙන්නේ හරි අමුතු ක්‍රමයකට. හරි. දැන් අපි හිතන්නකෝ අපි දැන් වොෂ්රූම් එකට ගිහිල්ලා නේ අපි දැන් මුත්‍රා පිට කරද්දි හරි. දැන් ගුරුත්වාකර්ෂණය නැහැනේ. අපේ දාන මුත්‍රා ටික ඔක්කොම උඩට යන්නේ. නේ? එතකොට ඉතින් ඉවරයි නේ උඩ ඉන්න මිනිස්සයාගේ ඊට පස්සේ එක කෙලියක් වෙනවා එතන. ඒ හින්දා ඒකෙදි මේ මුත්‍රා කරද්දී විශේෂ උපකරණ තියෙනවා. ඒ අදාළ ස්ථානයට ඒ උපකරණේ තියලා ඒකට තමයි මුත්‍රා කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇතුළට මුත්‍රා ටික යනවා. හරිද? මුත්‍රා ටික ගිහිල්ලා ඒකේ තැම්පත් වෙනවා. එතකොට අනිත් වැඩෙත් එහෙමයි ඈ. අනිත් වැඩේ කරද්දී මේ උපකරණයක් තියෙනවා. ඒකෙදිත් ඒ විශේෂී උපකරණේ අදාළ ස්ථානෙට තියලා ඒ උපකරණයේදී ඒ අර ඒ කොටස් වෙනම පැකට් කිරීමක්. එහෙම නැත්නම් ඒවා මේ උපකරණය මගින් සකස් කිරීමක් වෙනවා. හරි. එතකොට දැන් මේ ක්‍රමයට තමයි අපි ඒ වැඩ ටික කරගන්නේ. දැන් අපි හිතන්නකෝ දැන් අපි කරන මුත්‍රා ටික ඔයගොල්ලන් දන්නවද? අනිත් දේ ඒ මුත්‍රා කරපුවාම ඒ මුත්‍රා ටිකේ උපකරණයට ගිහිල්ලා ඒ මුත්‍රා ටික පියුරිෆයි වෙනවා. ඒ කියන්නේ ඒ ටික පිරිපහදු වෙනවා. ඒ කියන්නේ ඒක නැවත ඒගොල්ලන්ට බොන්න පුළුවන් ප්‍රමාණයට සුද්ධ කරනවා. ඒ කියන්නේ තමන් හරි අනුන් හරි ඒකේ ඉන්න කවුරු හරි කරන මුත්‍රා තමන්ටම බොන්න වෙනවා. මොකද ඇයි? ලිඳවල තියනවද වතුර ගන්න? අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියනවද ඇලදොල? වැව් තියනවද? ලින්ක් තියනවද? ටැප් ලයින් තියනවද? නගර සභාවේ ටැප් ලයින් නෑ. ඒක මොකුත් නෑ. උඩනේ ඉන්නේ. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට බොන්න වෙන්නේ ඒගොල්ලන් ගෙනිච්ච ලිමිටඩ් ප්‍රමාණයක් විතරයි. ඒතකොට මේ ලිමිටඩ් ප්‍රමාණය දැන් රොකට් එකක් හරි අදාළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැපයුම් යද්දී සැපයුම් යනවා. ඒත් ඉතින් අර ලොකු ප්‍රමාණවල ගෙනියන්න බෑනේ. දැන් මිනිස්සෙක් හිතන්නකෝ මාස 9ක් ඉන්නවා කියන්නේ ඕකේ 7-8 දෙනෙක් ඉන්නෝනේ. ඒ 7-8 දෙනාම ඔය සිද්ධිය කරන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්
ඕක කරද්දි ඒ තියෙන සම්පත් භාවිතා කරන්න ඕනේ හරි සීමිතව. එතකොට ඒ හින්දා ඒගොල්ලන්ට බොණ්ඩ දෙන්නේ ඒගොල්ලන්ගේම මුත්‍රා පිරිපහදුවට ලක් වෙලා පියුරිෆයිඩ් කරලා සාමාන්‍ය වතුර බවට පත් කරලා තමයි ආයෙ බොණ්ඩ දෙන්නේ. ඉතින් ඒක හිත හදාගෙන බොණ්ඩ තියෙන්නේ මේ. ඊට පස්සේ මධ්‍යස්ථානයේ වැඩ කරන්න තියෙන ඒගොල්ලන්ට දවසට පැය 2යි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර අභ්‍යවකාශ මධ්‍යස්ථානෙන් එළියට ගිහිල්ලා ඒ අදාළ ඇඳුමක් තියෙනවා ඒක අඳින්න නැතුව යන්න බෑනේ. ඒ ඇඳුම ඇඳලා එළියට ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන ආපහු අභ්‍යවකාශ මධ්‍යස්ථානට ඇතුළට ඇවිල්ලා ඒ වැඩ කරගෙන තමන්ට පැය 2ක් දීලා තිනවා දවසට. ඉතුරු පැය වලදී අනිත් වැඩ ඒගොල්ලන්ට ඔය මේ පරිගණක ආශ්‍රිත වැඩ සහ මේ මොනවද ලේඛන වැඩ ඒ වගේ දේවල් කරගන්න තියෙනවා. ව්‍යායාම උපකරණක් තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයකට. එතකොට ඒවත් දවසට පැය මට මතක හැටියට විනාඩි 40ක් විතර අනිවාර්යෙන් ව්‍යායාම කරන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේක මේ ඇස්ට්‍රොනොයිඩ්ලා කියන්නේ මේ ලේසි පහසු ජොබ් එකක් නෙමෙයි. ගගනගාමී අපි නිකන් හිතුවට අපි ගගනගාමීෙක් වෙනවා කියලා හරි අමාරු ජොබ් එකක්. ඇත්තට මේගොල්ලන් ලොකු මේ වෙහසක් දරලා තමයි මේ ඒ කාර්යය කරන්නේ.